හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට අරන් එන වීඩියෝ එකේ කතා කරන්නේ ඉතුරු කිරීම ගැන. ඔයාලා ලංකාවෙන් විදේශ රටකට ගිහිල්ලා කීයක් හරි ඉතුරු කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියලා Tamanට අසනීපයක් හැදිලා මොකක් හරි ප්‍රශ්නයක් කියලා ලංකාවට එන දවසට තමයි ඒකේ අවදානම තේරෙන්නේ. එතකොට අපේ යතේ සතයක්වත් නැත්නම් ඉඩම් කඩන් ගෙවල් දොරවල් ඒ මොනවා තිබුණත් ඉතින් මුදල් මේ පැත්තෙන් ඩී එකක්වත් දාලා සාමාන්‍යයෙන් අවුරුදු 10ක්වත් ඉන්නවනම් කෝටියක්වත් අපේ අතේ පොතේ නැත්තම් ඇත්තට මේකේ කියන්නේ ලොකුම දුර්වලකමක් ඒ රටේ ඉන්න පුද්ගලයාගේ. මොකද එහෙම දෙයක් කරගන්න බෑ කියන්නේ අපිට ගෙවල් හදලා පොඩි ගාණක් හරි මාසෙකට ලක්ෂ 5ක් පඩිය ගන්න ඕන. ලක්ෂ ගාණේ හරි ඉතුරු කරත් අපිට කෝටියක් විතර හදා ගන්න පුළුවන් අවුරුදු 10ක් විතර රටේ ඉන්න කෙනෙක්ට උන. සාමාන්‍යයෙන් ලක්ෂ 50ක්වත් තියෙන්න ඕනේ. ඉතින් යන්න කීයක් හරි ඉතින් ලක්ෂ 50කවත් මුදලක් සාමාන්‍යයෙන් ජීවත් වෙන්න ආදායමක් හදා ගන්නකම් අපිට තියෙන්න ඕන හින්දා අනිවාර්යෙන් ඔයාලා හැමෝම ලංකාවට යන්න කලින් ඔයාලා ගෙවල් හැදුවත් වාහන ගත්තත් මොන දේ කරත් අනිවාර්යෙන් ලක්ෂ 50කට වඩා මුදලක් පොතේ තියාගෙන යන්න Tamanට ගිහිල්ලා යම් දෙයක් කරගෙන ස්ථාවර වෙනකන් ජීවත් වෙන්න බෙහෙත් ටික ගන්න කන්න බොන්න ප්‍රමාණයට හදා ගන්න පුළුවන් විදිහට මුදලක් අපේ අතේ තියා ගන්න ඕන. අනිවාර්යෙන් නැත්තම් ඔයාලා අනිවාර්යෙන්ම මේ මුදලක් ඉතුරු කරගත්තේ නැත්තම් ඔයාලට යන්න හිතෙන්නෙත් නැහැ, යන්නත් බෑ. ගියොත් හරි අවදානමක ආයි ඉඳපු තැනටමයි වැටෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නේ දැන් හදිස්සිය අපිට ඔයාලා ඉන්න රටෙන් යන්න වුණොත් එහෙම හදිස්සියක් වෙලා මොකක් හරි අසනීපයක් වෙලා ඔයාලට යන්න වුණොත් ලංකාවට ගිහිල්ලා ඔයාලා සවයි වෙනකන් ලංකාවේ මොකක් හරි දෙයක් කරගන්න යම්කිසි මුදලක් ඉතුරු කරගන්න. ඒක ඔයාලට තේරෙයි. එහෙම අසරණ වෙච්ච දවසට තමයි තේරෙන්නේ. එතකොට ඉතින් පරක්කු වැඩි. ඒකින්ද මේ මට ඔයාලට කියන්න තියෙන්නේ රටේ ඉඳලා දුක් ඉඳලා හම්බ කරන සල්ලි හරි දේවල් වෙනුවෙන් ආයෝජනය කරලා ඉතුරු කරලා දෙයක් කරගෙන යන්න. නැත්තම් ඔයාලට අපරාධේ ඒ රටේ ඉන්න කාලෙත් අපරාධේ ඔයාලගේ දෙමව්පියන් දරුවන් එක්ක ඉන්න තීච්ච කාලේ නැති වෙන එක විතරයි වෙන්නේ. ඒකෙන්ද මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න සුළු දෙයක් හරි ඇති. ඒකත් අරගන්න YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.